ආයුබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට? ඊටමත් වැදගත් කාරණා කිහිපයක් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ අතරින් වැදගත් කාරණා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ඊයේ දවසේ විපක්ෂයේ ඔන්න හිටපු විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයින් සියලු දෙනාම එකතු වෙලා ඔන්න වෙනම ගේමක් ගහන්න හදනවා. ඒ ගේම මොකාටද ගහන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඇත්තට මේ කට්ටිය පෙන්නන දේද කරන්න යන්නේ නැත්නම් වෙන අවශ්‍යතාවයක්ද යාලා මේ අද ඉටු කරගන්න try කරන්න කියලා. එතකොට අනිත් කාරණේ තමයි දැන් ඔන්න අද 2026 ජූලි මාසේ 24 වෙනිදා අධිකරණ අමාත්‍ය හර්ෂන් නානායක්කාරට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවා. ඒක අද විවාදයට ගන්න සියලු කටයුතු මේ වෙද්දි පාර්ලිමේන්තුවේ සූදානම් කරලා තියෙන්නේ. 11:00 ඉඳන් 5:00 වෙනකම් හර්ෂන් නානායක්කාරට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නවා. එතකොට දැන් ඔන්න ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස, දිලීප් ජයවීර, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, පාටලී චම්පිකලා, දිනේෂ් ගුණවර්ධනලා, ඊට පස්සේ විමල් වීරවංශලා, ගම්මන් පිලලා, ඒ සියලුම දෙනා විපක්ෂයේ නියෝජනය කරන සියලුම දෙනා එකතු වෙලා ඒ කට්ටිය පෙන්වන්න හදන්නේ රටට මෙන්න මේ වගේ කතාවක්. නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ විපක්ෂයේ එකමුතුව. දැන් ඔයාලා හිතනවාද මේ කට්ටිය මේ එකමුතුවක් වෙලා තියෙන්නේ ඇත්තටම මේ රටේ මිනිස්සු නියෝජනය කරන හින්දාද නැත්නම් මේ කට්ටියගේ අවශ්‍යතාව වෙනුවෙන්ද? 2024 ජනාධිපතිවරණයේ තියෙද්දිවත් මේ කට්ටියට හරියට එකතු වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නාමල් වෙනම ඡන්දෙ ඉල්ලුවා, රනිල් වෙනම ඉල්ලුවා, සජිත් ප්‍රේමදාස වෙනම ඉල්ලුවා, දිලීප් ජයවීර වෙනම ඉල්ලුවා. දැන් මේ 4-5 ගොල්ල ඔය ඉන්න විපක්ෂයේ නියෝජනය කරන සියලු දෙනාම ඔක්කොම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා දැන් මේ මොකද්ද අද කරන්න හදන්නේ? දැන් දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක් ජනාධිපති නැතුව. 225න් 159ක බලයක් තියෙන්නේ ජාතික ජනබලවේගයට. ඒක ඉතා ප්‍රබල ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුවේ තියෙන. එතකොට 66 දෙනෙකුගේ බලය තියෙන විපක්ෂයේ නියෝජනය කරන්න. ඒකේ දිලීප් ජයවීරගේ පක්ෂයේ ඉන්න පුළුවන්, නාමල් රාජපක්ෂගේ පක්ෂයේ ඉන්න පුළුවන්, සජිත් ප්‍රේමදාසගේ ඉන්න පුළුවන්. තව වෙන ඔය කොහෙන් හරි ඇවිල්ලා ඉන්නවනම් ඒ කට්ටිය ඔක්කොම එකතු වුණාම 66 දෙනෙක් ඉන්නවා. දැන් ඔය අද දවසේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවනේ. දැන් ඔය අද දවසේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව ගේන විශ්වාස භංග යෝජනාව බොහෝ වෙලාවට පරාජය කිරීමේ ශක්තිය පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව කියන්නේ ජාතික ජන බලවේගයට තියෙනවා. ජාතික ජන බලවේගයට ඡන්ද 159ක් තියෙන හින්දා අර 66කින් මේක කොහොමටත් සම්මත කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි 66 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ විපක්ෂයේ ඒ සියලු කට්ටිය අද එකතු වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම අර කියන නීතිය ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය කරන දේවල් නෙවෙයි. ඒකටත් උවමනාවක් තියෙන්න පුළුවන්. මොකද ඒකත් මේ කට්ටියට මේ විපක්ෂයේ හැටියට මේ කට්ටියට ගොඩක් වාසි රටේ මිනිස්සුන් එක පැත්තකට නිකන් පොළඹ ගන්න. තමන්ගේ පැත්තට මේ දැන් ජාතික ජන බලවේගයේ දේශපාලන බලපෑම් කරනවා, ඊට පස්සේ අධිකරණ ස්වාධීනත්වය නැති කරනවා, ඊට පස්සේ නීතිය ආධිපත්‍ය නැති කරනවා. ඉතින් ඒකට එරෙහිව මේ රටේ මිනිස්සු හැටියට අපිත් මේ ජාතික ජන බලවේගයට ඡන්දෙ දුන්නට කමන්නේ අපි ආණ්ඩුවට විරුද්ධව නැගී හිටින්න ඕනේ, විපක්ෂත් එක්කන් එකතු වෙන්න ඕනේ කියලා මිනිස්සුන්ව ගෙන්න ගන්න පුළුවන් විදිහක් තමයි ඒ කට්ටියේ පෙන්නලා තියෙන්නේ රටේ මිනිස්සුන්ට. හැබැයි ඒ කට්ටියගේ ඇත්තම අවශ්‍යතාවය තමයි ගොඩක් වෙලාවට විපක්ෂයේ තියෙන ඡන්ද 66න්ම විශ්වාස භංග යෝජනාව සම්මත කරගන්න බැරි වුණත් පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරහා පරාජයටපත් වුණත් 66 දෙනෙකුගෙන් මෙන්න විපක්ෂයේ අපේ මේ ස්ථාවරත්වය මෙන්න මේක අපි මෙන්න මේ විදිහට සම්මත කරලා මේ කියන්නේ අසම්මත කරන්න අවශ්‍ය කරන පැත්තට අපි ඡන්දෙ දුන්නා. හැබැයි අන්න කෙහෙලිය රඹුක්කැල්ලගේ සිද්ධියම පාර්ලිමේන්තුවේ තුනා කියලා පෙන්වනවා. මොකද කෙහෙලිය රඹුක්කැල්ල සම්බන්ධව අර එකපාරක් විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවනේ විස ඖෂධ සම්බන්ධව. එතකොට එතනදී කෙහෙලිය රඹුක්කැල්ල වටා හිටපු මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා කෙහෙලිය රඹුක්කැල්ලගේ විශ්වාස භංග කෙහෙලිය රඹුක්කැල්ලට විරුද්ධව එරෙහිවගෙන ආපු විශ්වාස භංගය පරාජය කරලා දැම්මා. එතනින් කෙහෙලියට ප්‍රශ්නයක් වුණේ නැහැ. කෙහෙලිය නිදහස් වෙනවා. දැන් අද දවසේ අධිකරණ නැමති හර්ෂණ නානායක්කාරට එරෙහිව කියන විශ්වාස භංග යෝජනාව ජාතික ජන බලවේගයේ മന്ത്രിවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් ඉන්න 159 දෙනාගෙන් වැඩි ඡන්දයක් දීලා ඒක පරාජය වුණොත් හර්ෂණ නානායක්කාර කිසි ප්‍රශ්නයක් නැහැ. එතනින් පේනවා පක්ෂයේ ශක්තිමත් තවමත් පක්ෂයේ එකමුතුකම තවමත් තියෙනවා. හර්ෂණ වැරදි වැඩක් කරලා නැහැ වගේ හරි එහෙම පෙන්වන්න එතන රටට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් එක පැත්තකින් විපක්ෂයට තේරුම් ගන්න පුළුවන් තාමත්
පක්ෂය ඇතුලේ ශක්තිමත්භාවය පක්ෂය ඇතුලේ මේ දෙකඩ වීම කැඩිලා කුඩු වෙලා ගිහිල්ලා මිනිස්සුන්ගේ මතවාදීව ගැටුම් පක්ෂය ඇතුලේ නැහැ කියලා එතෙන් විපක්ෂයට බලා ගන්නත් පුළුවන් රටට පෙන්වන්නත් පුළුවන් රට එතකොට දැනගන්නවා ජාතික ජන බලවේගයේ මිනිස්සු ඔක්කොම එකට තමයි ඉන්නේ. ඒ කියන්නේ අර කෙහෙලිය රඹුක් වැල්ලා වගේ මොන තක්කඩි වැඩේ කරන් මොනවා කරත් මේ එයාගේ පක්ෂේ ඉන්න කට්ටිය එකතු වෙලා කෙහෙලියෝ බේරගත්තා වගේ හර්ෂණ නානායක්කාරට එරෙහිව කියන විශ්වාස භංගේ හර්ෂණ නානායක්කාව බේරගන්න හර්ෂණ නානායක්කාරව බේරගන්න ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඉන්නවා. ඒතර පක්ෂයක් හැටියට ඒ කට්ටිය ශක්තිමත් කියලා තමයි පෙන්වන්න යන්නේ. දැන් ඒතර ඇත්තටම ඊයේ දැන් ඔය ඇවිල්ලා විමල් වීරවංශලා යනවා. ඒ කට්ටිය මූණවල් වල අපිට පේන මූණවල් එක්ස්ප්‍රෙෂන් වලින් අපිට පේනවා මේ කට්ටිය කොහේ තරම් මොන පීඩනයකද ඉන්නේ කියලා මෙන්න මේ ආණ්ඩුවේ හින්දා. අනුරු කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් මෙන්න මේ නීති ආධිපත්‍ය හරි අධිකරණ ස්වාධීනත්වය නැතිකරන්න ඒ කට්ටියගේ උවමනාවක් තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් අවශ්‍යතාවයක් තියෙනවාද කියලා අපිට මේ වෙනකන් හැබැයි පැහැදිලි කරගන්න පුළුවන් කමක් නැහැ. පක්ෂයක් හැටියට එහෙම තියෙන්නත් පුළුවන්. හැබැයි ওই ටිකම නාමල් රාජපක්ෂලත් කරන්න උත්සාහ කරා. ඒතර නාමල් රාජපක්ෂත් ඔතනදී කියනවා අපිට බලයේ තියෙන කාලෙත් අපි ওই ටික කරන්න බැලුවා. හැබැයි රටේ ජනතාවගේ විරෝධයෙන් හින්දා අපිට ඒ දේවල් අකුල ගන්න සිද්ධ වුණා කියලා. ඉතින් දැන් මෙතනදිත් ඇත්තටම ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් අපි හිතන්නේ ඒක රටේ තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ලොකු අවුලක් වෙන්න පුළුවන් අධිකරණ ස්වාධීනත්වයට අවුලක් වෙන්න පුළුවන් ඊට පස්සේ දේශපාලන ඇඟිලි ගැසීම් අධිකරණයට හරි නීති ආධිපත්‍යයට හරි නීතියට හරි වෙනවා නම් ඒක රටේ මිනිස්සුන්ට සුබදායක දෙයක් නෙවෙයි. ඉතින් ඒක අරගෙනත් තමයි දැන් මේ විපක්ෂයේ මෙන්න මේ සෙල්ලම කරන්න හදන්නේ. දැන් සජිත් ප්‍රේමදාස ඉන්නවා. සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ නියෝජනය කරන හිරුනිකා ඉන්නවා, චරිත්ලා ඉන්නවා. ඒතකොට ඒ කට්ටියට ලොකු චෝදනාවල් එල්ලවිලා තියෙනවා. හිරුනිකාටත් යම්කිසි චෝදනාවක් එල්ලවිලා තියෙනවා ඒ පහුගිය කාලේ සිදුවීම එක්ක. ඊට පස්සේ නාමල් රාජපක්ෂ බලපුවම එයාගේ පවුලේ සියලුම දෙනාට අම්මට තාත්තට බාප්පට මහප්පට මල්ලිලාට පවුලේ සියලු දෙනාටම චෝදනා එල්ලවිලා තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවිලා තියෙනවා. දිලිත් ජයවීරටත් යම් චෝදනා තියෙනවා. එතකොට එහෙම බලපුවහම ඒ පක්ෂ නායකයින් හැටියට ඒ කට්ටියට චෝදනා පක්ෂ නායකින් හැටියට දැන් සජිත් ප්‍රේමදාස නම් පෞද්ගලිකව චෝදනා එල්ල වෙලා නැහැ කියමුකෝ. හැබැයි පක්ෂයේ නම කැත වෙන විදිය දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ කට්ටියට හිතන්න පුළුවන් මෙන්න මේ යන විදිහට ගියොත් එහෙම අපිට කවදාවත් මේ ආණ්ඩුව පෙරලන්න වෙන්නේ නැහැ. දැන් ඒ කට්ටිය ඇත්තටම අර එකතු වීමක් පෙන්වන්න try කරන්නේ එක පැත්තෙන් සජිත් වමනාව තියෙන කොහොමද ජනාධිපති වෙන්න. එයා ජනාධිපති වෙන්න ඕනේ නැත්නම් විපක්ෂ නායකකම ඉන්න ඕනේ. නැත්නම් එයාගේ ඡන්ද ටිකත් එකතු වෙලා මේ සන්දානයක් හැදිලා නාමල් රාජපක්ෂ හරි රනිල් වික්‍රමසිංහ හරි නැත්නම් දිලිත් ජයවීර හරි ජනාධිපති කරලා එයා කැමති නැහැ අගමැති පුටුවේ ඉන්න. කොහොමදත් එහෙම තමයි. එතකොට එයාට අවශ්‍යතාවය තියෙන කොහොමද ජනාධිපති වෙන්න. නාමල්ගේ හීනෙත් ගොඩක් කලාවට තියෙන්නේ ජනාධිපති වෙන්න. හැබැයි මේ වෙලාවේ ඒ කට්ටියට තියෙන රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාසට දිලිත් ජයවීරලට නාමල් රාජපක්ෂලට තියෙන ලොකුම දේ තමයි මෙන්න මේ ආණ්ඩුව කොහොමද පෙරලන්නේ. මේ ආණ්ඩුවට එරෙහිව කොහොමද මිනිස්සු සංවිධානය කරන්නේ. දැන් ඔය ඉදිරියේදී තව මේ හරියටම මම දවසත් එක්කන් කියන්නම්. 2024 නොවැම්බර් මාසයේ 21 වෙනිදා තමයි ජනාධිපති අනුරු කුමාර දිසානායක පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඊට පස්සේ හරියටම වසර දෙකමාරකට පස්සේ බැලුවොත් එහෙම 2027 මැයි මාසේ 21 වෙනිදා. 2027 මැයි මාසේ 21 වෙනිදා. තව හරියට මාස 11කින් ඕනේ නම් ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් නැවත මහමැතිවරණයකට යන්න ඕනේ. මහමැතිවරණයකට ගියොත් දැන් ඔය තියෙන දැන් මේ ආණ්ඩුවටත් යම්කිසි මිනිස්සුන්ගෙන් අප්‍රසාදය එල්ල වෙන අවස්ථා තියෙනවනේ. එතකොට ඔය ලක්මාලිලාට ඊට පස්සේ කොට්ටහච්චිලාට ඔය ඉන්න පිරිසක් ඒ කට්ටියට රටේ මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන ඒ කට්ටියට තියෙන ප්‍රසාදය ඇත්තටම අඩුයි. දැන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයා 2027 මැයි මාසේ 21 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරලා මහමැතිවරණයකට ගියොත් ඔය 159 තුනෙන් දෙකේ බලය ලබා ගන්න පුළුවන් වෙයිද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක ලබා ගන්න බැරි වුණොත් මෙතනදී කොහොම හරි නිකන් යම්කිසි හේතුවකට ඇත්තටම කියන්නේ කොහොමවත් අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැහැ. මොකද එයා මේ ඊළඟ ජනාධිපතිවරණය එනකම්ම පාර්ලිමේන්තුව තියා ගන්නවා. මොකද මේක දැන් විසිරුවා හැරලා තුනෙන් දෙකේ බලයක් තියෙද්දි ඒක නිකන් හරි සුණු වෙලා කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා සරල බහුතරයක්වත් ගන්න බැරි වුණොත් එහෙම
එක පැත්තකින් ජනාධිපතිට කොහොමදත් අනුර කුමාරට අර විපක්ෂයේ ඉන්න උදවියත් එක්කම වැඩ ටික කරගෙන යන්න වෙන්නේ නැහැ. හැබැයි අපි නම් කියන්නේ මිනිස්සුන්ගේ මූණු දැක්කා, මිනිස්සුන්ගේ හැසිරීම දැක්කා, ක්‍රියාකලාප දැක්කා. ඔය මේ අටමස්ථානාධිපති අටමස්ථාන ස්වාමින් වහන්සේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ හිටපු ජාතික ජනබලවේගයේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් අපි දැක්කා. ඒ හරහා ඒ කට්ටියට යම්කිසි අප්‍රසාදයක් එල්ල වෙලා තියෙන වෙලාවක්. එතකොට ඒ තියෙන වෙලාවක තව හරියට මාස 11කින් අවුරුද්දකින් මහමැතිවරණයක් තිබ්බොත් එහෙම ජාතික ජනබලවේගයේ 3/2 බලය ගිලිහිලා යනවා. සමහරට සරල බහුතරය නැති වෙන්නත් පුළුවන්. එතකොට විපක්ෂයේ අයට එන සීට් ප්‍රමාණය සමහරට වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ තරම් රටේ මිනිස්සුත් හිතාගෙන ඉන්නවා දැන් හරි හොඳයි. දැන් මේ ඇත්තම දන්නේ නැහැ මේ සජිත් ප්‍රේමදාසලා නාමල් රාජපක්ෂලාට උවමනාව තියෙන්නේ. ඒ කට්ටියගේ දේශපාලන ගමනේ පවත්වා ගන්න මේ ආණ්ඩුවට එරෙහිව මිනිස්සුන්ව පෙළගස්සන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව අයින් කරලා දැම්මොත් ඒ කට්ටියගේ දේශපාලන ගමන රැඳිලා තියෙනවා. නැත්තම් තව මාස 4-5ක් අවුරුද්දක් විතර යද්දි අපිට කියන්න බෑ කාට ගිහිල්ලා කූඩුවේ ලගින්න වෙයිද අවුරුදු කීයකට යන්න වෙයිද එස්.එම්. රංජිත්ලා ඊට පස්සේ මහින්දානන්දලා ඒ වගේ නම් ලිස්ට් එකක් තියෙනවනේ දැන් අවුරුදු 10ට 15ට 20ට ගියපු මිනිස්සු. එතකොට ඒ වගේ තව ඊට වඩා ඊට එහා ගියපු ඊටාම බරපතල චෝදනා එල්ල වෙච්ච පක්ෂ දේශපාලනයේ කලින් හිටපු දේශපාලන පක්ෂ කලින් හිටපු රටේ පාලනය කරපු ප්‍රබල දේශපාලන පක්ෂවල පුද්ගලයන් ඉන්නවා. ඒතර ඒ කට්ටියට මොන තත්ත්වයක් එල්ල වෙයිද දන්නේ. දැන් ඔය ඊයේ දවසෙත් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එනවා. එයාව අත්අඩංගුවට ගන්න එපා කියලා. ඉතින් ඒ කට්ටිය අර මේ හොරාට කලින් කෙහෙල් කන වැටපැන්නා වගේ ඒ කට්ටිය දන්නවා ඒ කට්ටියට දැන් මොකද්ද වෙන්න යන්නේ කියලා. වෙන්න යන දේවල් වලින් ආරක්ෂා වෙන්න දැන් ඔතනදී ඔය කියන කාරණාව තමයි නාමල් රාජපක්ෂගේ යෝජනාවක් මත තමයි සජිත් ප්‍රේමදාසත් එක්ක මේ සාකච්ඡාවට එකතුනේ කියලා. හැබැයි අනිත් පැත්තේ කියනවා සජිත් ප්‍රේමදාසගේ ආරාධනාවක් මත තමයි මෙන්න මේ විපක්ෂයේ හිටපු සියලු දෙනා එකතුනේ කියලා. ඒ එකතුන හේතුව තමයි අර නීති ආධිපත්‍ය සහ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් මේ අපි එකතු වෙනවා විපක්ෂයක් හැටියට කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. ඉතින් මේ දැන් ඔන්න ඕක තමයි සෙල්ලම. මෙතනදී තියෙන ප්‍රධාන අභියෝගය තමයි විපක්ෂයට පාර්ලිමේන්තුවේ 159ක් ඉද්දි විපක්ෂයේ ඉන්න 66 දෙනාගෙන් මේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව ගෙන විශ්වාස භංගය සම්මත කරගන්න බැරි වුණත් හැබැයි විපක්ෂයේ තියෙන සියලුම ඡන්ද ටිකින් හර්ෂණ නානායක්කාරට පෙන්වන්න ඕනේ. ඒක හරහා රටේ මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක හරහා අර කෙහෙලිය රඹුක්කල්ලටත් මේ වගේ දෙයක්ම තමයි උනේ කියලා කෙහෙලිය රඹුක්කල්ල උපුටා දක්වමින් ඒහා සමානව හර්ෂණ නානායක්කාරටත් අර ලේබල් එකම ගහන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ විපක්ෂයෙන් පෙන්වන්න යන්නේ. කෙහෙලිය රඹුක්කල්ල කරපු දේ වෙනයි, හර්ෂණ කරපු දේ වෙනයි. ඒක සම්පූර්ණ වෙනම සන්දර්භයන් දෙකක සිදුවෙන කතා දෙකක්. එතකොට ඒක හරහා කෙහෙලිය රඹුක්කල්ලගේ එකටම හර්ෂණ නානායක්කාරගේ සිද්ධියත් සමාන කරන්න තමයි උත්සාහය දරන්නේ. ඒක ඇත්තටම විපක්ෂයට ඌමනාවක් නැහැ. කොහොමදත් මේක සම්මත කරගන්න බෑ කියලාත් දන්නවා. කොහොමද සම්මත කරගන්න වෙන්නේ නැහැ. විශ්වාස භංගය කොහොමදත් පරාජයටපත් වෙනවා ජාතික ජනබලවේගයේ ඡන්දය හැමුවේ. ඒ කොහොම වුණත් පෙන්වන්න අවශ්‍යතාවය තියෙන රටට මෙන්න හර්ෂණ නානායක්කාරට විරුද්ධ මොකද ওই විවාදයේදී එක එක කාරණා කතා කරා එක එක දේවල් කියා ඊට පස්සේ ආණ්ඩුවේ තියෙන දේවලුයි හර්ෂණලා කරපු දේවලුයි අදි මේ ඔය මීගමී බන්ධනාගාර සිදුවීම සම්බන්ධවනේ දැන් ඔතනේ විශ්වාසය කඩ වෙලා කියලා කියන්නේ ඒකටනේ විශ්වාස භංගය ගේන්නේ. එතකොට ඒකෙන් බලන්නේ මේ කට්ටිය විපක්ෂය දැන් එකමුතුයි කියලා 66 ඡන්ද 66 පෙන්නයි බොරු නම් බලන්න අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. ඊයේ තිබ්බ රැස්වීමත් එක්කම විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකින් එකතු වෙලා කරපු වැඩෙත් එක්කම බොහෝ වෙලාවට ඒක වෙන්න පුළුවන්. 66 තියෙන්න ඕනේ. නැත්තම් එතනත් ඉන්නවා නෑ තොපි හොරු තොපි නම් වැඩක් නෑ. අපි කොච්චරුණත් මේ ජාතික ජනබලවේගයේ ගෙනියන ගමනට අපේ කැමැත්ත තියෙනවා. හැබැයි මේ අවුල තියෙන්නේ ජාතික ජනබලවේගයට අපිව ගන්නෙ නැති එක. සමහරට ඔය විපක්ෂවල කීප දෙනෙක් ඉන්න පුළුවන් දූෂණ වංචා අල්ලස් කොමිස් අනම්මනම් ජඩ වැඩවලට සම්බන්ධ වෙච්ච නැති කීප දෙනෙක් මේ ජාතික ජනබලවේගයේ ගමනට මේ කියන්නේ මේ ආශිර්වාද කරන. ඉතින් ඒ කට්ටිය ඇරුණාම හැබැයි නම් වශයෙන් බලා ගන්න පුළුවන්කම තිබ්බොත් ඔන්න ඉතින් කවුද ඡන්දෙ දුන්නේ නැත්තේ කියලා විරලා බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී කොහොමදත් වෙන්නේ කොහොමදත් 66 විපක්ෂයේ 66 අනිවාර්යයෙන්ම
විශ්වාස භංග යෝජනාව සම්මත කරන්න ඕනේ කියන පැත්තට ඡන්දය හම්බ වෙනවා. ඉතින් අනිත් කට්ටිය තමයි ජාතික ජනබලවේගයෙන් ඉන්නේ. ඒ කට්ටිය මොනවා කරයිද කියලා අපිට බලා ගන්න බෑ. කොහොමඩත් හර්ෂණට එරෙහිව මේ ගෙන අපේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ පරාජය වෙන්න තියෙන සම්භාවිතාවය 99%කට වඩා වැඩි. ඒ කියන්නේ හර්ෂණට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒකින්ද විපක්ෂයේ අවශ්‍යතාවය අපි හරියට තේරුම් ගමු. උවමනාව තියෙන ඒ කට්ටියට රැකෙන්න මෙන්න මේ ගෙන යන නීතිය ක්‍රියාත්මක කිරීම වංචාකාරයන්ට, අල්ලස්කාරයන්ට, කොමිස්කාරයන්ට, මිනිමරුවන්ට එල්ල වෙලා තියෙන චෝදනා එල්ල වෙච්ච චෝදනා තියෙන මිනිස්සුන්ට එරෙහිව මේ ආණ්ඩුවෙන් සහ මේ පොලිසිය මැදිහත් වෙලා නීතිය ආධිපත්‍ය තියෙන වෙලාවක මේ කට්ටිය මේ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක මොකක්ද කියලා හරියට අවබෝධ කරගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ මේ වෙලාවේ. එහෙනම් ඉතින් ගිහිල්ලා නැහැ ඉතින් හැමෝටම ජය වේවා.